හරි ඉතින් අදත් ගම්මට රස්ත ඔෆිෂියල් YouTube channel සාදරයෙන් අද පිළිගන්න. ඉතින් අද කතා කරන්න යන්න මචං ඉතින් අපි 1GB RAM එකකින්වත් ලැග් එකක් නැතුව ඉතින් ඔන්ලයින් වගේම ඔෆ්ලයින් උත් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ඉතින් ඒ දවස්වල ඉඳලම තිබ්බ සුපිරි ගේම් එකක්. ඉතින් ඔයාලා හැමෝම අපි හැමෝම දන්නේ මිනිමිලිටියා කියන්නේ. ඉතින් ඕල්ඩ් වර්ෂන් එක කියනවා මේකේ Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේක නම් මම Play Store එකෙන් ගත්තේ. ඉතින් මේක ඔන්ලයින් උත් ගන්න පුළුවන් ඔෆ්ලයින් උත් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මම මේ ට්‍රේනින් එක ඉන්නේ ඔයාලට පෙනෙච්ච ෆ්‍රී ෆයර් වල වගේ ඉතින් මේකේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් වගේ වෙනම මැච් එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රේනින් එකේ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මුලින්ම එයාලා කියා දෙනවා. ඉතින් මේ තියෙන ස්ටෙප් මේ අනිත් එක්ක නම් මගේ කියන්නේ පාර්ට්නර් කියලා දෙනවා. ඉතින් මේක ප්ලේ කරන්නේ කොහොමද? මේකේ වෙපන් හසුරවන්නේ කොහොමද? වෙපන් ස්විච් කරන්නේ කොහොමද? ඉතින් එනිමියෝන්ට කොහොමද මේකේ ෆයර් කරන්නේ? ඒක ස්කෝප් කරන්නේ කොහොමද? ඉතින් ඔයාලට මේක පේනවා ඇති. ඉතින් සුපිරි ගේම් එකක් මචං. ඉතින් low and end device වලට ඉතින් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් සුපිරි ගේම් එකක්. ඉතින් අපිට ඕනම ෆෝන් එකකින් ප්ලේ කරන්න පුළුවන් කිසිම ලැග් එකක් නැතුව. ඉතින් සුපිරියක්. ඉතින් මේකේ මම ලයිව් එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් බලන්න කියලා කියන්නේ. ඉතින් සුපිරි ගේම් එකක්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔය තියෙන ඉතින් පේනවානේ ෆයර් කරන විදිහේම ඉතින් සුපිරියටම ෆයර් කරලා තියෙනවා. ඉතින් ඇනිමේෂන් ඉතින් මහලු ඇනිමේෂන් නෑ මේකේ. ෆ්‍රී ෆයර් තරම් ලොකු ඇනිමේෂන් නෑ. ඉතින් අර අට කියුට් ඉතින් ගේම් එක සුපිරි ඉතින් පේනවා. ඉතින් මුලින්ම රොබෝලා 3 දෙනෙක් එනවා. ඉතින් අර ට්‍රේනින් එකේදී අපිට කියා දෙන්නේ මේ විදිහට තමයි ෆයර් කරන්න ඕන කියලා ඉතින් කියා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බෝම්බ එකෙන් ග්‍රැනයිට් එහෙම දාන ඉතින් මේ ඔක්කොම සම්පූර්ණ ඉතින් කියා දෙනවා. ඕන කෙනෙකුට ඉතින් මේක ප්ලේ කරන්න පුළුවන්. ඕනම ෆෝන් එකකින් ප්ලේ කරන්න පුළුවන්. RAM එක ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ low and end device වලට ඉතින් සුපිරි ස්මූත් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. හරි ඉතින් අපි වැඩ කතා නැතුව ඉතින් බලමු ඉතින් මේක කොහොමද කියනවා. ට්‍රේනින් එකක් තමයි මුලින්ම දාලා තියෙන්නේ. අපි ට්‍රේනින් එකේ බලමු ඉතින් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට මේ ගේම් එකෙන් ගන්න පුළුවන්ද. ඉතින් වැඩි කතා නැතුව ඉතින් අපි බලමු. ඔයාලට වෙනදී ආය අර ස්ටෙප් එක කියා දෙනවා. ඉතින් ඔයාලට පේන අතර මේ අපිට ඕනනම් අර උඩින් ෆ්ලයි කරලා වුණත් එනිමින්ට ෆයර් කරන්න පුළුවන්. ඉතින් ඒ ස්ටෙප් එක තමයි මේ කියලා දෙන්නේ මේ අර බටන් එකේ. එනිමින්ට අර උඩින් ගිහිල්ලා ඉතින් ජෙට් පැක් වලින් ගිහිල්ලා ෆයර් කරන්න පුළුවන්. ඉතින් සුපිරි මාතල් එකක ඉතින් යාළුවොත් එක්ක සෙට්ලා මේක ගහන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාලා තියාගන්න. ඉතින් ගැම්මට ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකක් කරන් ආයෙත් හම්බෙමු. ඉතින් සුබ දවසක්.